අයිබෝවන් සුබෝදෑසනක් හැමෝටම අද 2026 පෙබරවාරි මාසයේ 3 වෙනිදා. ඉතින් අද දවසේ කරන්න කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියන මුලින්ම වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අද ක්වෙට් රට වැසි සහිත කාලගුණික තත්ත්වයක් තියෙනවා කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරලා තිබුණේ ඊයේ දිනේදී. ඉතින් දැන් මේ වෙනකොටත් ඕගොල්ලන්ට කාලගුණය බලා ගන්න පුළුවන්. පසුබිම් වීඩියෝ එකෙන් මේ වෙනකොට අහස කොයි විදිහටද තියෙන්නේ කියලා වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අදත් මැද පෙරදිග රටවල් 7ක සහ තවත් රටවල් 5ක මිල ගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා බලමු. අද ඩොලර් එක යන මිල රුපියල් 306යි 7.10ක් හැටියට වැඩි වෙනවා. විකුණුම් මිල රුපියල් 312යි 7.84යි. අද ඩොලර් එකට අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 310යි 7.10ක් හැටියට තමයි සටහන් වෙන්නේ. ඩුබයි දිරාම් එකක් රුපියල් 84යි 786යි. ඕමාන් රියාල් එකක් රුපියල් 802ක් හැටියට වාර්තා වෙනවා. අද දවසේදී ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 438යි 737යි. බහරේන් ඩිනාර් එක රුපියල් 818යි 786යි. කටාර් රියාල් එකට රුපියල් 84යි 771ක් වගේම සෞදි රියාල් එකට රුපියල් 82යි 771ක මිලක් අද සටහන් වෙලා තියෙනවා. ක්වෙට් ඩිනාර් එක රුපියල් 1005යි 1000යි සමහරක් තැන්වල අන්තර්ජාලයේ සටහන් මිල රුපියල් 1012යි 747ක් හැටියට සටහන් වෙනවා. අද මැලේසියා රින්ගිට් එකක් රුපියල් 78යි 797යි. රුමේනියා ලිව් එකක් රුපියල් 72යි. සයිප්‍රස් යුරෝ එක වටිනාකම රුපියල් 367යි 742යි. සිංගප්පූරු ඩොලර් එකක් රුපියල් 244යි 712යි. අද ඉස්රායල් ශකල් එක රුපියල් 100යි 712යි. ඒ වගේම ජපාන් යෙන් එක මිල රුපියල් 2ක් හැටියට තමයි අදත් සටහන් වෙලා තියෙන්නේ. ඉතින් සමහරක් විට ඔයා ලිමිට් සල්ලි යවනවා නම් ඔයාට මීට වැඩි රේට් එකක් ලැබෙනවා. ඒක නත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න. ඒ කියන්නේ ඔයා බැංකුවට ගිහලා සල්ලි දානවා නම් ඔයා කියන්නේ මම ඩිනාර් 20ක් දාන්නේ 30ක් දාන්නේ මට ඒකට ගාණ කීයක් ලැබෙනවද කියලා සමහරක් විට එක්ස්චේන්ජ් රේට් එකට අමතර ගාණක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඒ ගැනත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න. කුවේට් ගොඩක් බැංකුවල කමිෂන් එක ඩිනාර් 1.750 වගේ රේට් තමයි යන්නේ. ඉතින් කුවේට් එකේ විශාල බැංකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති බැංකුවකින් මුදල් ලංකාවට යවන්න පුළුවන්. ඉතින් ඔය තමයි බැංකුව ජීවිතේට යන්නේ නැති ගෙදර මාමල බාබල ෆෝන් එකෙන් සල්ලි දාන කට්ටියක් තියෙනවා. ඒගොල්ලෝ සල්ලි දානකොට අනිවාර්යෙන් ඕගොල්ලෝ කියන්න අද රේට් එක මෙන්න මේ ගාන කියලා. එතකොට ඒගොල්ලෝ බලලා ඒ බැංකුවෙන් මුදල් ලංකාවට යවයි. මොකද රුපියල් 10ක් හරි ඔයාලට වැඩිපුර ලැබෙනවා නම් මේක තමයි වටින්නේ. ඩිනාර් එකට රුපියල් 10ක් නෙමෙයි. දැන් සමහරක් විට ඔයගොල්ලෝ රුපියල් 998 තියෙන බැංකුවෙන් දානවා. තව බැංකුවකින් රුපියල් 1000ක් කියන්නකෝ. එතකොට ඔයා දානවා ඩිනාර් 100ක්. ඩිනාර් 100ක් දැම්මම පස්සේ අතනින් දැම්මොත් 998යි අතනින් දැම්මොත් 1000යි. ඩිනාර් 100 රුපියල් 2ක 100ක් කියන රුපියල් 200ක්. නිකම්ම වැඩි වෙනවනේ. ඉතින් අන්න ඒ විදිහට පොඩ්ඩක් රුපියල් 200ක් කියන්නේ ලංකාවේ මේ වෙලාවේ ලොකු ගාණක්. ඒ හින්දා දැනුවත් වෙන්න තාම එක දැනුවත් කරන්න පරිස්සමෙන් ඉන්න. උස්සරණයි හැමෝටම.